වැහි බර හස්සක් 24 වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. මාස කිහිපයකට පෙර බින්දුගේ හා ශනුකගේ විවාහය තීන්දුව විය. ඔවුන්ගේ සාර්ථකත්වයත් සමග ඔවුන්ගේ සිහින එකින් එක ඔවුන් සැබෑ කරගනිමින් සිටියහ. කෙල්ලේ එහෙනම් මේකත් හරි නේද? දැන් දෙන්න බඳින්නයි හදන්නේ නේද? විරන්‍යා කීවේ බින්දුව වැළඳ ගනිමින් ඇයට සුබ පතාය. මොකද කියන්නේ? කසාදට කලින් දෙන්න එක දවමද පාටියක්? විරන්‍යා ඇසුවාය. මේ පාටි අපි දෙන්න? බින්දුව ඇසුවේ පුදුමේනි. ඔව්වනේ අපි දෙන්න. කෙල්ල කීවේ සිනසීය. දෙන්නේ කොහොමද පාටි දාන්නේ? බින්දුව ඇසුවාය. යමුකෝ මම කියලා දෙන්නම්. මේ වීකෙන්ඩ් එකේ හරිද? කෙල්ල දිනයක් නියම කළාය. බින්දුව ශනුකටද පවසා විරන්‍යා සමග පිටත් විය. ඔවුන් සාප්පු ගියහ. තැන් කීපයකටම ගිය ඔවුන් ඡායාරූපද ගත්ත. කෙල්ලෝ දෙන්නා නිදහසේ කියවමින් විනෝද වෙමින් ඇවිත්තේ නිදහස් කිරිල්ලියන් මැනි. මුහුදවරට පැමිණි ඔවුන් ඒ ඡායාරූප කීපයක්ද ගත්තේය. වැසියන හිරුගෙන් අලංකාර වුණු මුහුදුවැලි රන්වන් පාටට හැරී තිබුණි. කැමරාවෙන් නවට පරිසරයේ රූගත කරමින් සිටි බින්දුට යමක් දක්නට ලැබුණේ අහම්බේනි. එම අවස්ථාවේ විරන්‍යා සිටියේ දුරකථන ඇමතුමකය. ඒ ඇයගේ කාර්යාලයෙන් නිසා කෙල්ල තරමක් ඈතට ගියාය. විරන්‍යාගේ කැමරාවෙන් බින්දු පටිගත කළේ ලග්නාත් ඇතුළු මැර කණ්ඩායමක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබන දර්ශනයකි. කෙල්ලට නොදැනීමේ පටිගත විය. බින්දුගේ හිසේ සිට දාඩිය ගලන්නට විය. ඒ ඇයට දැනුණු බිය නිසාය. බින්දු අපි යමු. විරන්‍යා ඈත සිට කිය ගැසුවාය. කෙල්ල ගැස්සුනි. ඒත් සමගම ශබ්දයට ලග්නාක්ද වටපිට බැලුවේය. ඔහු බින්දුව දිටුවේය. නමුත් විරන්‍යා මේ කිසිවක් දන්නේ නැත. බීට්පත් වුණු බින්දු වේගයෙන් දිවාවාය. පැමිණි වේගයට මෙය විරන්‍යාවද ඇදගෙන දුවන්නට විය. විරන්‍යා විමසුවදැයි කිසිවක් කීවේ නැත. දෙදෙනා ඔවුන්ගේ වාහනයේම නැග වේගෙන් පැමිණියහ. මොකද බින්දු මේ කලබලේ? විරන්‍යා ඇසුවාය. මොකුත් නෑ. මට හදිසියේ ඔෆිස් එකට යන්න ඕනේ. හදිසි වැඩක් මතක් වුණා. ඇය කීවේ ප්‍රධාන පාරටද පැමිණියාට පසුය. ලග්නාත් ඇතුළු පිරිස සිටියේ බොහෝ ඈත නිසා ඔවුන්ට කෙල්ලන්ව අල්ලා ගැනීමට නොහැකි විය. කාර්යාලයට පැමිණි බින්දු හති අරින්නට විය. සශ්‍රිකා විමසුවද ඇය කිසිවක් කිව්වේ නැත. ශනුකත නොසිටි නිසා කෙල්ල කැමරාවේ තිබුණු දර්ශන පරීක්ෂා කරාය. පසු ඇයම රූපරාම ඉවත් කර සැඟවීය. එම සිදුවීමට බියෙන් සිටි අය පසුදින කාර්යාලයටද ගියේ නැත. එසේ මෙයට මියගිය පුද්ගලයා පිළිබඳව දැනගැනීමට ලැබුණේ. ඔහු රාජ්‍ය නිලධාරියෙකි. එම සිදුවීමෙන් කෙල්ල තව තවත් බියට පත්විය. ඇයට එම සිදුවීම අමතක කිරීමට බොහෝ කල් ගත වුණි. ලග්නාත් ඇතුළු පිරිසට ඔවුන් සොයා ගැනීමට නොහැකි වූයේ පැහැදිලිව නොපෙනුණු නිසාය. නමුත් ඔවුන්ගේ අවාසනාවට මෙන් ලග්නාත්තේ විරන්‍යා බව හඳුනා ගත්තේය. ඒ විරන්‍යා පිළිබඳව විස්තරයක් පුවත්පතක පළ වූ නිසාය. එම පින්තූරය ඔවුන්ව හඳුනා ගැනීමට ලග්නාත් පහසු කළේය. නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකු බව ලග්නාත් දන්නේ නැත. වර්තමානය ශ්‍රිතිජ විරන්‍යා පැවසූ ස්ථානයට ගියේ පරීක්ෂා කිරීමටය. ශ්‍රිතිජ ඇතුළු ඔහුගේ කණ්ඩායම මෙම ස්ථානයට ගියහ. ඔවුන් යන අතරමඟ තිබී කෙල්ලගේ අතුරුපැදිය හමුවනි. ඇය පැවසූ ස්ථානය පරීක්ෂා කළේය. පුද්ගලයෙකුට පහර දුන් බවට සලකුණු තිබුණද
වෙනත් සාක්ෂයක් නොති. පෑනක කොපුවක් බිම තිබෙන බවට ශ්‍රතිජ දුටුවේ. කැඩුණු ලෑලිපුටුවක් අසලේ වැටී තිබුණි. කොල්ලා හෙමිහිටේ ගත්තේ අනිත් අයට නොපෙනෙන්නට. කාර්යාලයට ගිය ඔහු එම කොපුව ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමට යොමු කළේය. විරන්‍යා බින්දුව බැලීමට ගියේ පසු දින උදෑසනය. කෙල්ල නැගිට්ටද? නිදාගෙන ඉඳලා මහන්සිද? දැන් කොහොමද? ඇය සිනාසී බින්දුට පැවසීය. බින්දු පුරුදු පරිදි සිනාසුන පමණි. ඔයාට දැන් ප්‍රශ්නයක් නෑ නේද? විරන්‍යා යළිත් ඇසුවාය. කෙල්ල ඕ කියන්නට මෙන් හිස සැලුවාය. මොකද මේ තුවාල? බින්දු ඇසුය කෙල්ලගේ වෙලුම් පටි දෙස බලාය. ඇති බයික් එක පෙරලුනානේ. අවුලක් නෑ. කොහෙද මගෙත් කලබලේනේ. විරන්‍යා කීවාය. ඇය සිදුව කිසිවක් බින්දුට කීවේ නැත. ඒ අයව කලබල කිරීම අවදානම් නිසාය. බලාගෙන යන්න එපැයි. අමාරුද? දැන් මොකද? බින්දුව ඇසුවාය. ඔවුන් දෙදෙනා සුහදව කතා කළාය. බින්දු දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත. නමුත් කකුලේ බිඳුන අස්තිය නිසා සම්පූර්ණ සුවවීමට තවත් කාලයක් ගතවන බව වෛද්‍යවරුන් පැවසීය. ශ්‍රිතිජාවේ බින්දුගෙන් ප්‍රශ්න කිරීමට ශනුක ශ්‍රිතිජව හඳුන්වා දුන්නේය. මිස් සින්දු, එදා ඇක්සිඩන්ට් එක දවසේ මොකද වුණේ? සම්පූර්ණ විස්තරය කියන්න. හේතුවත් දැනගන්න ඕනේ. ශ්‍රිතිජ ඇසුවේය. ඉතින් ළමයි, මං හිතනවා මේ කොටසත් කලින් කොටස් වගේම දෙන්නේ නැති කියලා. ආ තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන ගමන් වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් අපිට දාන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.